ග්‍රාම නිලධාරී එක්සෑම් එකට ඔන්ලයින් ඇප්ලිකේෂන් පුරවන විදිහ තමයි මම අද ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. ඉස්සෙල්ලම Google එකට ගිහින් donit.lk වලට එන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එනකොට අපිට තියෙනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එක. ඊට පස්සේ ඒක ටච් කරන්න. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ වගේ ස්ලයිඩ් එකකට. ඒකෙන් තියෙනවා මේ වගේ තුනක්. ඒකෙන් අපි යන්න ඕන උඩින්ම තියෙන ඇප්ලයි එකට. අනිත් එක දැම්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඇප්ලයි වලට ගිහින් ඊට පස්සේ මේ විදිහට විස්තරයක් තියෙනවා. ඊට පස්සේ හිමින් පල්ලෙහාට එනකොට අපිට ඕන කරන එක ඔන්න තියෙනවා. ග්‍රාම නිලධාරී ගැසට් එක. මේ තියෙන්නේ අන්න ඒක. ඒක අපි ඉස්සෙල්ලම ඇප්ලයි මේ ඔයාලා විස්තර බලා ගන්න ඕන නම් මේ විදිහට පුළුවන්. ගැසට් එක බලන්න තියෙනවා, ඉන්ට්‍රොඩක්ෂන්ස් තියෙනවා, ඇප්ලයි කියලා තියෙනවා. අපි ඇප්ලයි කරමු ඉස්සෙල්ලම. මුලින්ම ඔයාලා ID නම්බර් එක, ඊට පස්සේ මොබයිල් නම්බර් එක, ඊට පස්සේ දෙන්න ඕන අපේ ඊමේල් ඇඩ්‍රස් එක. අනිවාර්යෙන් වැඩ කරන ඔයා ලොග් වෙලා ඉන්න ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඒක ඔයාටත් පහසුයි. ඊට පස්සේ මෙන්න මේ ටික් එක දීලා I am not a robot කියන එකට ටික් එක දීලා next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ වින්ඩෝ එකක් එන්නේ. ඒකෙත් ඔයාට OTP එකක් ඉල්ලනවා. ඒ OTP එක දුන්නම එතනින් එහාට එන්නේ මෙන්න මේ වගේ විදියට. ඊට පස්සේ මෙතන ඉඳන් තමයි අපි විස්තර පුරවන්න ඕන. මුලින්ම මේ අහන්නේ ඔයා කොහෙද කියන එක. මේක මම පුරවන්නේ වලස්මුල්ල කෙනෙක්ගේ. කියන්නේ හම්බන්තොට වලස්මුල්ල. මේක මේ විදියට තියෙනවා. අපි ඒක සිලෙක්ට් කර ගන්න ඕන ඉස්සෙල්ලම. මෙන්න මේ විදිහට ඒක අපි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි ලියන මාධ්‍ය සිංහලද දෙමළද ඉංග්‍රීසිද කියලා අහනවා. හරි, මෙන්න මේ වගේ සිංහලද තමිල්ද ඉංග්‍රීසිද කියලා අහනවා. ඉතින් අපි සිංහල වලින් ලියන නිසා සිංහල තෝරගන්නවා. ඊට පස්සේ අපි අපෙන් අහලා තියෙන මේ අපි එක්සෑම් එක ලියන්න ළඟම ස්ථාන ටික අහලා තියෙන්නේ. හරි, මම මේ වගේ පොඩි ඒවා ටිකක් තමයි තියෙන, ගොඩක් නෑ අපිට. ඉතින් මේතනින් තියෙන ළඟම එක තෝරගන්න. මම පළවෙනියටම තෝරගන්නවා ගාල්ල. අනිවාර්යෙන් අපිට පළවෙනි එක හම්බ වෙනවා. ඊට පස්සේ කොළඹ තෝරගන්නවා. අපේ පළවෙනි ටික හරි නිසා වම් පැත්තේ කොනේ පේනව නේද නිල් පාට නෙමෙයි කොළ පාට ටික් එකක් වැටලා තියෙනවා. ඉතින් අපි පුරවපු පළවෙනි ටික හරි නිසා ඊට පස්සේ අපේ පර්සනල් ඩීටේල්ස් තමයි දෙවෙනියට තියෙන්නේ. අපි ඒකත් දැන් පුරවමු. පළවෙනියටම අහලා තියෙන්නේ අපේ නම කැපිටල් වලින් පුරවන්න ඕන. මම කියන්නේ ඔක්කොම කැපිටල් වලින් පුරවනවා නම් හොඳයි. පළවෙනි එක උදාහරණයක් විදිහට කිව්වොත් මම කියන්නම් ඔන්න ගමගේ ඉෂානි කාවින්ද්‍යා අන්නේ වගේ. දෙවෙනියට පුරවන්න ඕන. දැන් මම කිව්වා ගමගේ ඉෂානි කාවින්ද්‍යා කියලානේ. ගමගේ ඉෂානි කාවින්ද්‍යා. ඒකෙන් කාවින්ද්‍යා කියන එක මුලට අරගෙන කාවින්ද්‍යා ගමගේ කියනකොට එන්නේ G, ඉෂානි කියනකොට එන්නේ I. කාවින්ද්‍යා GI. අන්නේ විදිහට දෙවෙනි එක ෆිල් කරන්න ඕන. ඊට පස්සේ අපේ ඇඩ්‍රස් එක දාන්න. ඒවත් කැපිටල්. ඊට පස්සේ දාන්න අපේ ඔය තියෙන්නේ අපිට ළඟම පෝස්ටල් එකක් තියෙනවා නම් අන්න ඒක කියන්නේ තැපැල් කාර්යාලය ළඟම එක දාන්න. ඊට පස්සේ අපේ ජෙන්ඩර් එක මේල් ෆීමේල් කියන එක තෝරන්න. ඊට පස්සේ මේ අහලා තියෙන්නේ අපේ ඒ කියන්නේ උපතින්ම මේ ස්ථිරවම මේ ලාංකිකයෝද කියලා. කියන්නේ උපතින්ම මෙහෙමද ඉන්නේ කියන එක. ශ්‍රී ලංකාවයි කියන එක. ඒක ඉතින් ඕනේ හැමෝගෙම. ඒ නිසා පළවෙනි එක තෝරන්න. දෙවෙනි එකේ අපේ බර්ත්ඩේ එක තෝරන් තියෙන්නේ. මම මේ උදාහරණයක් විදිහට තමයි ඔයාලට මේක පෙන්නන්නේ. බර්ත්ඩේ එක මේ විදිහට තෝරන්න. ඊට පස්සේ ඒක තෝරලා අපිට මෙන්න මේ 2025 11 24ට අපේ වයස කොච්චරද කියලා අහන. මේක හරියටම ගණන් හදලා මෙන්න මේ විදිහට. දැන් මම මේ උදාහරණයට ගත්ත එක තමයි මේ හදලා දාන්නේ. අන්න ඒ විදිහට හදලා ඒකත් ෆිල් කරගන්න ඕන. ඊට පස්සේ අපේ ඔය යටින් අහලා තියෙන අපේ නම්බර් එක. ඒක අතන දීපු කලින් අපි එද්දි දුන්න නම්බර් එක ඔටෝම මෙතෙන්ට සිලෙක්ට් වෙලා එනවා. වෙනස් කිරීමක් කරන්න තියෙනවා. මෙතෙන්දී ඒ නම්බරේ චේන්ජ් කරගන්න. ඊට යටින් අහන්නේ අපේ ග්‍රාම නිලධාරී වසම සහ අංකය. ඒකත් ඒ විදිහටම ෆිල් කරගන්න.
අධ්‍යාපන සුදුසුකම් මේ විදිහට ෆිල් කරගන්න. මෙහෙම ප්ලස් ලකුණ දුන්නම අපිට සබ්ජෙක්ට් එක දෙන්නේ. ඒ ටික දෙන්නේ නැහැ. ඔන්න බලන්න ප්ලස් එක දෙන්න තියෙන්නේ. year එකයි, ඉන්ඩෙක්ස් එකයි, සබ්ජෙක්ට් එකයි, ග්‍රේඩ් එකයි. ඒ වගේම O level, A level දෙකම ඒ විදිහට ෆිල් කරගන්න. දැන් තියෙන්නේ ඊළඟ ටිකේ ස්ටේට්මන්ට්. මේකේ අහන්නේ අපි උසාවි සම්බන්ධව එහෙම දෙයක් අපි ඒ වගේ නඩු වලට මේ වෙලාවදීද නැහැ. ඔව් නම් ඔයා ඒව දීලා අනිත් ටික ෆිල් කරන්න. මම නැති නිසා නැහැ කියලා දාලා සේව් කරගන්නවා. ඊට පස්සේ දෙවැනි එක ස්ටේට්මන්ට් 2 එන්නේ ඊට පස්සේ. දෙවැනි එකේ අහනවා රාජ්‍ය ආයතනයක වැඩ කළා ඒකෙන් අස්කිරීමක් වගේ සිද්ධ වෙලාද තියෙයිද කියලා. ඉතින් ඒකත් නැහැ. ඒ නිසා මම ඒකත් නෝ කියලා දානවා. ඒවත් ඔයා සේව් කරගන්න. ඊට පස්සේ පල්ලෙහාට ආවම මේ විදිහට නම දෙන්න එනවා. අපේ සම්පූර්ණ නම හෝ කෙටි නමක් දෙන්න. දීලා මෙතන ඩේට් එක අපිට මුකුත් කරන්න බෑ. ආයෙම උඩට ඇවිත් සේව් කරලා මේක සබ්මිට් කරන්න ඕන. සබ්මිට් කරලා විස්තරවල පල්ලෙහාට මාක් එක දීලා එතනින් එහාට යන්න. ඊට පස්සේ මෙතනින් එහා එන්නේ අපේ පේමන්ට් එක කරන්න. මම කරන්නේ මේ ඔන්ලයින් පේමන්ට් එකක්. මේ විදිහට තෝරන්න. ඊට පස්සේ එතනිනුත් ඉස්සරහට යන්න. ඔහොම ටිකක් වෙලා ගියාම අපිට විස්තර ෆිල් කරන්න එනවා කාඩ් විස්තර. ඉස්සරහා තියෙන දිග අංකයක් ඉලක්කම් ටිකක් අන්න ඒ ටික දෙන්න ඕන උඩින්ම තියෙන එකට. ඊට පස්සේ කාඩ් එකේ තියෙන මාසේ අවුරුද්දයි ඒ දෙකක් දෙන්න. ඊට පස්සේ ඔය කාඩ් එක අයිති. ඔයාගේ එකක් නම් ඔයා ඒ කාඩ් එක හදද්දි දුන්න නම ඒක දෙන්න. ඊට පස්සේ කාඩ් එකේ එහා පැත්තේ තියෙනවා අංක 3ක්. ඉලක්කම් 3ක්. අන්නේ 3 ඊට යටින් තියෙන එකට දෙන්න. ඊට පස්සේ යටට ආවම මේ වගේ අපිට පේ කරන්න තියෙනවා. ටිකක් පල්ලෙහාට ආවම ඊට පස්සේ ඒකත් එහෙම මේ වගේ 1,1750ක් කැපෙනවා. පේ නව් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට තිබිලා ඔයාට කෝඩ් එකක් එයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ ඔය කාඩ් එකේ හදද්දි දුන්න නම්බර් එකට OTP එකක් එනවා. අන්න ඒ OTP එක මෙතෙන්ට දීලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ සුදු පාට ස්පේස් එකක් බය වෙන්න දෙයක් නැහැ. ආයි මුලට එන්න. මුලට ඇවිල්ලා මෙතන edit and submit කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. edit and submit ඒක දීලා යන්න. ඊට පස්සේ එතෙන්ට ගියා මේ වගේ එතනින් එඩිට් දෙන්න. එඩිට් දුන්නම ආයෙ ඔයාලට විස්තර ටික පෙන්නයි. එතනිනුත් යටටම ඇවිල්ලා අර ටික් එකක් දෙන්න. ඔන්න ඔය ටික් එක දීලා ඉස්සරහට එන්න. ඊට පස්සේ අපිට ඔයා හරියටම ගෙවීම කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ ඔයාගේ එක්සෑම් එක. ඊට පස්සේ දෙන්න තියෙන්නේ ඔයාගේ නම ටයිප් කරන්න. යටින් තිබුණේ මට මතක විදියට මේ අපේ ID අංකය. ඊට පස්සේ ඔය යට තියෙන ටික් දෙකක් ඒ විදිහටම මේ දාන්න. ඊට පස්සේ ආයෙ සබ්මිට් කරන්න. අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න ඔච්චරයි ඉතින් ඔක් කරන්න තියෙන්නේ. ওই විදිහට ඔයාලට පුළුවන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න. ෆිල් කරද්දී ඇත්තටම ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ওই විදිහට ඔයාලට ෆිල් කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.